ඔන්න දියලුනේ වෙනද වගේම සුපුරුදු විදිහට අදත් ඔයාලා ළඟට අරන් ඇවිල්ලා තියෙනවා වටිනාම කියන තැනක්. ඉතින් ඉඩමේ ප්‍රමාණය පර්චස් 135යි. සින්නක්කර පිරිසුදු ඔප්පු, ඒ වගේම පොල් ගස් 48ක්, ඒ වගේම අනෝද ගස් 100ක්, ගම්බිරිස් ගස් 80ක්, වල්ලපට්ට ගස් 160ක්, අඹ, කොස්, දෙල්, ඒ වගේම අලිගට පෙර, ජම්බු, රම්බුටන් ඔය වගේ ගස් වර්ග වලින් පිරිතිරලා තියෙන වටිනා කියන තැනක්. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ ලස්සන නිවසකුත් මේකේ තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් අනිවාර්යයෙන්ම මේ ලස්සන නිවස සාහිරම ගැන විස්තර දැනගන්න. ඉතින් අපේ EasyLand YouTube channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම නිවාස සාහිරම හොයන කට්ටිය වගේම විකුණ ගන්නත් ඔයා ගාව තියෙනවා නම්. ඉතින් මේක තමයි ඉඩමට ඇතුල් වෙද්දි මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ගේට් එකක් දාලා හොඳට පිළිවෙලට හදලා තියෙන තැනක්. ඉතින් අපි මේ ඉඩම සහ නිවසේ විස්තර කතා කරමු. ඉතින් ඔයාලට ඩ්‍රෝන් වීඩියෝ එකක් දාලා තියෙනවා. උඩින් මේ ලොකේෂන් එක කොයි වගේද පේන්නේ, ඒ වගේම වටපිටා කොයි වගේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඔයාලා බලන ගමන් අපි විස්තරේ කතා කරමු. ඉතින් මුලින්ම කියන්න ඕන මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නාබිරිත්තන් කඩවර සම්පත්වත්ත කියන හරිය තමයි මේක පිහිටලා තියෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ නාබිරිත්තන් කඩවර සම්පත්වත්ත කියන හරිය තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න වටිනා කියන තැනක් වයඹ පැත්තෙන් ඔන්න ඔයාලට අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉඩමේ ප්‍රමාණය ඇවිල්ලා යාළුවනේ මෙතන පර්චස් 135.9ක් තියෙනවා. සින්නක්කර පිරිසිදු නිරවුල් ඔප්පු තියෙන තැනක්. ඉතින් නිරවුල් වටමායිම් තියෙනවා අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳට මේන්ටේන් කරන ඉඩමක්. ඉතින් අතෑරලා දාලා වගේ හැමතැනම කැලේ වැවිලා තියෙන ඉඩමක් නෙමෙයි. හොඳට සුද්ධ පවිත්‍ර. ඔයාලට උඩින් උනත් බලද්දි පේනවා මේ ඉඩමේ තියෙන කොටස සම්පූර්ණයෙන්ම හොඳට පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්න තැනක් තමයි මේ ඉඩම. ඉතින් වැඩිපුරම තියෙන්නේ පොල්, ඊටම අමතරව අතුරු භෝගත් හොඳට හිටවල කරලා තියෙනවා. ඔයාලට මෙතනින් පේනවා. ඒ වගේම ඉඩමට සම්පූර්ණ වතුර දාන්න අඩි සාමාන්‍ය 2000 ටැංකියකුත් මේකේ ගහලා තියෙනවා වතුර දාන්න. ඉතින් ඉස්සරහින් මේ වගේ view එකක් තමයි තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන ලොකේෂන් එක. ඉතින් මේකේ තියෙන ගස් වර්ග ගැන කතා කරන්න ගත්තොත් මේකේ පොල් ගස් 48ක් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය මේකේ පොල් ගෙඩි 300ක් 250ක් විතර වගේ තමයි කඩන්න වෙන්නේ. මොකද පොල් වලට තව ටිකක් පෝර දාලා හදා ගන්න ඕන. ඉතින් වල්ලපට්ට ගස් 160ක් තියෙනවා. ඉතින් ඒ වගේම අනෝද ගස් 100ක්, ඒ වගේම ගම්බිරිස් ගස් 80ක්, ඒ වගේම අඹ ගස් 8ක් විතර, ඒ වගේම කොස් ගස් 2ක්, දෙල්, ඒ වගේම අලිගට පෙර, ඒ වගේම මැංගුස්, ඇඹරැල්ල, රඹුටන්, ජම්බු, දූරියන්, ගඩුගුඩා, ලාවුලු, ඒ වගේම නාරන් දෙහි, කෝපි, ඔය වගේ ගස් වර්ග කරපිංච කොළේ ඉඳලම ගොඩාක් ගස් ಜಾති තියෙනවා. ඉතින් මම ඔක්කොම විස්තර කරලා කියන්න යන්නේ නැහැ මම. ඉතින් කරපිංච කොළේ ඉඳන් තියෙනවා කියලා කිව්වේ මම ඒකයි. ඉතින් ඇත්තටම ගොඩක් වටින තැනක්. ඔයාලට ආදායමකුත් ගන්න පුළුවන් මේ තියෙන ගස් කොළන් වලින්. ඉතින් අනෝද ගස් වලින්, ඒ වගේම ඔයාලට පොල් ගස් වලින්, ඒ වගේම වල්ලපට්ට ගස් වලින් ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් පිළිවෙලටම කරගෙන යනවා. ඔයාලට අයිතිකරුව සම්බන්ධ කරගෙන ඒකේ ලොකු විස්තරයක් තියෙනවා, ලොකු විස්තරයක්. ඒ වගේ දැන් කතා කරගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ නිවස පැත්ත. ඉස්සර පැත්ත ගත්තොත් මෙන්න මේ වගේ පිනුමක් තමයි තියෙන්නේ මේ නිවසේ. ඉතින් සම්පූර්ණ ට්‍රයිල් කරලා සිවිලිම ගහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේ නිවසේ. ඇත්තටම ගොඩක් වටින තැනක්. ඉතින් ඉතාමත් සාධාරණ මිලකට විකුණන්න තියෙන තැනක්. ඉතින් අපි මේකේ ඇතුළට ගිහිල්ලා බලමු මේක කොයි වගේද කියලා. මේකේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් කාමර 3ක් තියෙනවා. ඒ කියන්නේ බෙඩ්රූම් 3ක් තියෙනවා අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් බාත්රූම් එකක් තියෙනවා. හොඳ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ලොකු මැදසාලයක් තියෙනවා. මේ තියෙන්නේ මේ නිවසේ මැදසාලේ. ඉතින් සිවිලිම ගහලා ලස්සන සිවිලිමක් ගහලා ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ට්‍රයිල් කරලා හදලා තියෙන තැනක්. ඉතින් ලොකු මැදසාලයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලොකු කාමර 3ක් තියෙනවා. කාමර 3ක් තියෙනවා. ඊට අමතරව බාත්රූම් එක තියෙනවා. ඊට පස්සේ බාත්රූම් එකේ යාළුවනේ හොට් වෝටර් පහසුකම් පවා තියෙන බාත්රූම් එකක් තියෙන්නේ. ඒ වගේම ලොකු කෑම කාමරයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු වැරන්ඩා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අවුට්සයිඩ් টয়ලට් එකක් තියෙනවා. එළියෙන් টয়ලට් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව ගබඩා කාමරයක් තියෙනවා. පැන්ට්‍රිය සහිත කිචන් එකක් තියෙනවා. මේ පැන්ට්‍රිය සහිත කිචන් එකේ ඉතින් ගෑස් උඳුනකුත් සහිතව තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් එළියෙත් කුස්සියක් තියෙනවා මේකේ. ඒ වගේම ලිං වතුර තියෙනවා, නල ජලය තියෙනවා. නල ජලය ඉඩමේ ඔයාලට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉඩමේ වටේම තියෙන ගස් වලට දාන්න පුළුවන් විදිහට ඉතින් නල පහසුකමුත් හදලා ඉතින් අඩි සාමාන්‍ය ටැංක් එකක් 2000 ටැංක් එකක් ලීටර් 2000 ටැංක් එකක් තමයි තියලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තමයි මට ඔයාලට කියන්නම තුණා මේකේ බස් පාරට. ඉතින් ගොඩක්ම මට නේද තමයි බස් පාර ගැන ගොඩක් අය හොයනවා. බස් පාරට සාමාන්‍ය මීටර් 650ක් 600ක් විතර වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් කාපට් පාරට මීටර් 800යි. ඉතින් අර 650 කිව්ව පාරත් කාපට් පාරක්. ඉතින් කාපට් පාරවල් දෙකකට ඉතාමත් නුදුරින් පිහිටලා තියෙන තැනක්. ඉතින් ගන්න කෙනෙක්ට ඇත්තටම ගොඩක්ම වටිනවා මේ නිවස සහ ඉඩම. ඉතින් මේක විකුණන හේතුව ඇවිල්ලා ගොඩක් අය ඒකත් හොයනවා විකුණන හේතුව යාළුවනේ මේකේ අයිතිකරුගේ අම්මයි තාත්තයි තමයි මේකේ ඉන්නේ පදිංචි වෙලා.
ඉතින් එයාලා ටිකක් වයසින් හින්දා එයාලවත් විදේශගත වීම හින්දා හේතුව තමයි මේක විකුණන්නේ. ඉතින් ඒ විදේශගත වීම හේතුවෙන් මේ වටිනා කියන ඉඩම සහ නිවස දැන් ඔයාලට ඔන්න මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලස්සන ලොකේෂන් එකක්. ඉතින් ඔයාලට සමහරක් විට මේ වීඩියෝ එක බලන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලා කාර්යබහුල කෙනෙක් නම් ඔයා හදිස්සියෙන් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ අවසානටම අයිතිකරුගේ දුරකථන අංකය දාලා තියෙනවා. ඒකට කතා කරන්න මිල ගණනුත් සහිතව තමයි මම දුරකථන අංකය දාලා තියෙන්නේ. ඒකට කතා කරලා ඔයාලට මේකේ විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන අපේ AC-Land YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට දිනපතා අපි නිවාස සහ ඉඩම් දානවා, දැන්වීම් දානවා. ඒ වගේම ඔයාගේ තියෙන විකුණ ගන්න බැරුව තියෙන නිවස සහ ඉඩම ඉක්මනටම විකුණ ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. විදේශගත වෙලා ඉන්න යාළුවෝ ලංකාවේ ඉන්න යාළුවන්ටත් පේන්න ඔයාගේ දැන්වීම දාගෙන ඉතාමත් ඉක්මනින් YouTube, TikTok, Facebook ඒ වගේම Facebook group හරහා WhatsApp group හරහා ඉක්මනින්ම විකුණ ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න AC-Land YouTube channel එකත් එක්ක. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාගේ තියෙනවා නම් ඉඩමක් සහ නිවසක් දාන්න කමෙන්ට් එකක් කොහෙද තියෙන්නේ නිවස සහ ඉඩම. ඒ වගේම හොයන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒ තියෙන කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ගෙවල් ඉඩම් බලලා කතා කරගැනීමේ හැකියාව තියෙන. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති පළතුරු පිරලා තියෙනවා. ඉතින් පළදාවතින් ගොඩක් ඉහළ මට්ටමේ තියෙන වත්තක් ඉතින් හොඳට නඩත්තු කරන තැනක් ඔයාලට පේනවා ඇති. හැමතැනම පළතුරු වලින් පිරලා තියෙනවා. කිඩි ඉතිරිලා තියෙන වටිනා කියන තැන. ඉතින් පොයචස් 135 මේ ඉඩම් කොටස ඔයාලට ඉතාමත් සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා යාළුවනේ. ඇත්තටම කියන්න ඕන මේකේ හරි හතරස් ඉඩමක්. හරි හතරස් ඉඩමක් ෆ්ලැට් ඉඩමක්. ඉතින් කඳු පල්ලන් නැති හොඳ ෆ්ලැට් ඉඩමක්. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ ස්වභාවික විපත් නැති, කරදර නැති, ඉතින් නිදහස් පරිසරයක්. අනිත් එක දැන් මේ කාලේ දාපු ලොකු ගම් වතුරට පවා යට වුණු නැති පැත්තක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් කිසිම කරදරයක් නැතුව පදිංචි වෙලා ඉන්න පුළුවන් ලොකේෂන් එකක්. ඉතින් ඉතාමත් සාධාරණ මිලක්. ඉතින් ලක්ෂ 160යි මේකේ මිල කියන්නේ. ලක්ෂ 160යි මේකේ මිල කියන්නේ. ඉතින් ඔන්න නිවසටයි මේ ඉඩමටයි මෙයාලා මිල කියන්නේ ලක්ෂ 160යි කියන්නේ කෝටි 1යි ලක්ෂ 60යි තමයි මේකේ මිල කියන්නේ. ඉතින් අයිතිකරුගේ සහ දුරකථන අංක මම දැනට නිකන් කියාගෙන යන්නම්. ඉතින් 077 57 33 126. ඒ වගේම තව අංකයක් තියෙනවා. ඒක ඇවිල්ලා ඉතාලියෙන් එක්කෙනෙක්ගේ අංකයක් තියෙන්නේ. ඒක WhatsApp මාර්ගයෙන් ඔයාලට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් +39යි 32යි 87යි 87යි 35යි 77. ඉතින් පැහැදිලිවම යාළුවනේ දුරකථන අංක අපි දාලා තියෙනවා වීඩියෝ එකේ අවසානටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙන තෙක් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න මේ නිවස සහ ඉඩම සම්බන්ධ කරගන්න දුරකථන අංක ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් විස්තර කිව්වා. මේ නිවස සහ ඉඩම ගැන සම්පූර්ණයෙන්ම විස්තර කිව්වා. ඉතින් තවත් එක දෙයක් කියන්න ඕනේ ඇත්තටම. ඉතින් ඔයාලට අවශ්‍ය පහසුකම් ගැන කතා කරොත් එහෙම ඔයාලට අවශ්‍ය පහසුකම් ළඟම නගරයටත් ඉතාමත් සමීපයෙන් පිහිටලා තියෙන තැනක්. ඉතින් ඒ නගරයෙන් ඔබට අවශ්‍ය සියලුම පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊටත් වඩා යාළුවනේ ඔයාලට කියන්න ඕන මෙතන ගොඩක්ම වැදගත් වෙන්නේ නිදහසේ ඉන්න බලන කෙනෙක්ට ඇත්තටම ගොඩක්ම වටිනවා. නිදහසේ ජීවත් වෙන්න තැනක් හොයන කෙනෙක් ඉන්නවනම් ඉතින් අරන් දාන්න කෙනෙක් තැනක් හොයනවනම් ඔන්න දෙකටම ගොඩක්ම වටින තැනක් මේ ලොකේෂන් එක. ඉතින් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ඉඩම සහ නිවස ගැන. ඉතින් මම අර කිව්වේ 2000 ටැංකියක් තියෙනවා කියලා වතුර සම්පූර්ණ මුළු අතරම දාන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේ ටැංකිය ගහලා හදලා තියෙන්නේ. ඉතින් දුරකථන අංක ඔයාලට පේනවා තිරේ දිස් වෙනවා දුරකථන අංක අයිතිකරුගේ. ඉතින් ඔයා කාර්යබහුල කෙනෙක් නම් නැවත නැවතත් මම කියන්නේ ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයා මේ දුරකථන අංක බලලා කතා කරන්න අයිතිකරුට. ඉතින් පැහැදිලිව ඔයාට වීඩියෝ එක අවසානටත් අපි දුරකථන අංක දාලා තියෙනවා. ඒ වලට දැනගන්න පුළුවන් කතා කරන්න පුළුවන්. ඉතින් දීපල ඉඩම් නිවාස විකුණ ගන්න දැන්වීම් දාන කට්ටියටත් අපි වීඩියෝ එකේ අවසානටම අපේ දුරකථන අංකයක් දාලා තියෙනවා. ඒකට කතා කරලා දැන්වීමක් දාගන්න කොහොමද කියලා විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe නොකරපු කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මං හිතනවා මම ඔයාලට අරන් එනවා ගොඩාක් වැදගත් වීඩියෝ. ඉතින් නිවාස සහ ඉඩම් විකුණන්න තියෙන ඒවා. ඉතින් ඔයාට පුළුවන් කිසිම අතරමැදියකින් තොරව නිවසක් සහ ඉඩමක් මිලදී ගන්න අපි හරහා. ඉතින් කරන්න තියෙන පුංචි දෙයයි අපේ YouTube channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඒ වගේම දීපල ඉඩම් නිවාස විකුණ ගන්න තියෙනවා නම් ඒත් කරන්න තියෙන පුංචි දෙයයි අපිට කතා කරන්න ඔයාගේ නිවස සහ ඉඩමට ලස්සන වීඩියෝ එකක් මේ වගේ හදලා දැන්වීමක් දාගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ ඉන්න අය විදේශගත වෙලා ඉන්න අය අපේ වීඩියෝ බලනවා. ඉතින් ඔයාගේ නිවස සහ ඉඩම මාසයකට වඩා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඉක්මනටම විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පර්චස් 135 මේ ඉඩම ගැන මං ඔයාලට ගොඩාක් විස්තර දැන් කිව්වා. ඉතින් ඔයාලා වීඩියෝ එක සම්පූර්ණයෙන් මං හිතනවා රස විඳින්න ඇති කියලා. ඉතින් ඔයාලට මේක ගන්න සල්ලි තිබ්බත් නැතත් මේ ලස්සන ඉඩම සහ නිවස
මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙම කරගන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මුදල් අතේ තියාගෙන ඔන්න ලස්සන තැනක් හොය හොයා හිටියානම් ඔන්න මග අරින්න එපා. වීඩියෝ එක බලලා ගිහිල්ලා බලලා අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තමයි වෙලාවක් දාගෙන ගිහිල්ලා බලලා මේක මිලදී ගන්න යන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න ලක්ෂ 100ටයි මේක මිල වෙන්නේ දුරකථන අංකය 077 57 33 126 ඒ වගේම රට ඉතාලියේ ඉන්න දුරකථන අංකයක් තියෙන ප්ලස් අයිකන් එක ගහලා ඊට පස්සේ 39 32 87 87 35යි 77. ඉතින් වීඩියෝ එක ස්ටොප් කරලා හරි කමන්නේ නිවැරදිව දුරකථන අංකය ඩයල් කරගන්න. ඉතින් ඒ වගේම ඔන්න දැන් ඔයාලා බලා හිටපු තව දෙයක්. ඉතින් දීපල ඉඩම් නිවාස විකුණ ගන්න දැන්වීමක් දාගන්නේ කොහොමද? ඔන්න ඉතින් එයාලට 077 81 94 620 අපේ දුරකථන අංකය දාලා තියෙනවා දැන්වීමක් පළ කරගන්න. අපෙන් විස්තර දැනගන්න WhatsApp සහ normal කතා කරලා කොහොමද දැන්වීමක් පළ කරගන්නේ කොහෙද තියෙන ඉඩම් විස්තර ඒ ටික කියලා. ඉතින් දැන්වීම කරගන්නේ කොහොමද කියලා වට විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම සල්ලි නැති දුප්පත් කට්ටියත් අපිත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝ බලනවානේ. ඉතින් එයාලට දැන්වීමක් දාගන්න සල්ලි නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් අපි එයාලවත් අතාරින්නේ නැහැ. එයාලට කරන්න තියෙන පුංචි දෙයක් දාන්න කමෙන්ට් එකක්. ඉතින් අපේ මේ වීඩියෝ එක බලන කට්ටියත් ඒ වීඩියෝ ඒ දැන් ඒ දාන කමෙන්ට් එක බලලා ඔයාලගේ දුරකථන අංකයට කතා කරලා ඔයාව කන්ටැක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනාටම.